2025 වර්ෂයේ උසස් පෙළ විභාගය ඉවර වෙන්න හම්බුනේත් නැහැ. අපේ රට විශාල විපතකට වාදිනය වෙලා තියෙනවා අයහපත් කාලගුණික තත්ත්වයක් එක්ක. ඉතින් මේ මොහොතේ ඇත්තටම අපේ රටේ ගොඩක් හොඳ මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ හැමෝම එකතු වෙලා විපතටපත් වූවන්ට විවිධ ආකාරයෙන් උදව් කරමින් සිටිනවා. ඉතින් උසස් පෙළ රසායන විද්‍යා ගුරුවරයෙක් විදිහට මම කල්පනා කරා මොනවද මට කරන්න පුළුවන් මගේ මට්ටමින් මට කරන්න පුළුවන් කියලා. ඉතින් මම මෙහෙම දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ වෙද්දී ඒ විපතටපත් වෙච්ච ප්‍රදේශවල ජීවත් වෙන උසස් පෙළ විද්‍යා ගණිත විෂයන් හදාරන ළමයි ඉන්නවා නම් ඒගොල්ලන්ගේ නෝට්ස් සියල්ල විනාශ වෙලා වෙන්න පුළුවන්. ඔවුන් මානසිකව වැටලා වෙන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔවුන්ට ආයේ ඔවුන්ගේ ජීවිත ගොඩනගා ගන්න යම් කාලයක් ගත වෙනවා. ඉතින් ඒ කාලයත් එතකොට දැන් 2026 විභාගයට තව තියෙන මාස 8ක් විතර තියෙන්නේ. ඉතින් ওই කාලය ඇතුළත ගොඩනගා ගන්න සෑහෙන අමාරුයි. ඔවුන්ට මුදල් ප්‍රශ්න ඇති. හරි. ඉතින් ඒ නිසා මම කල්පනා කළා ඔවුන්ට සම්පූර්ණයෙන් ෆ්‍රී කාඩ් එකක් ලබා දීලා අපේ තියරි පන්තියකට නැත්නම් රිවිෂන් පන්තියකට නැත්නම් පේපර් ක්ලාස් එකකට ඔවුන් සම්බන්ධ කරගෙන ඔවුන්ට දෙන්න පුළුවන් දැනුම ලබා දෙන්න. ඉතින් ඒක කරන්න නම් ඔයාලට ඒක අවශ්‍ය නම් මෙන්න මේ අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. ඒතර ඔබගේ තත්ත්වය අපි තහවුරු කරගත්තයින් පස්සේ ඔබට ෆ්‍රී කාඩ් එකක් ලබා දෙනවා. 2026 විභාගයට මුහුණ දෙනකම් ඒ දක්වා කාලය තුල සම්පූර්ණයෙන් ෆ්‍රී කාඩ් එකකින් පාඩම් උගන්වනවා. ඉතින් මම ක්ලාසස් පවත්වන්නේ ගම්පහ, කිරිබත්ගොඩ සහ වේයන්ගොඩ ප්‍රදේශවල. ඉතින් මේ ප්‍රදේශවල ජීවත් වෙන කෙනෙක් නම් මේ විපතටපත් වෙලා ඉන්නේ. උන්ට පුළුවන් මේ ආයතන වලට ඇවිල්ලා සිප්සර ආයතනයට නැත්නම් චැප්ටර්ස් ආයතනයට නැත්නම් ආනන්ද ආයතනයට පැමිණිලා අපිත් එක්ක කතා බහ කරොත් අපිට කරන්න පුළුවන් උපරිම උදව්ව අපි කරනවා. ඉතින් මේ පණිවිඩය තමයි දෙන්න ඕන කලේ. අනික අපි රිවිෂන් පන්ති පටන් ගන්න හිතන් හිටපු එක ටිකක් අපිට දිනේ කරන්න ඕන. ඉතින් ලබන සතියේ රිවිෂන් පන්ති පටන් ගන්නවා. ඒ පටන් ගන්න මොහොතේම ඔයගොල්ලෝ සම්බන්ධ වුණොත් ඔයගොල්ලන් මේ සීමිත කාලය තුළ ආයත් මේ කඩා වැටිච්ච තැනින් ගොඩ ඇවිල්ලා විභාගයට මඩින් මුහුණ දෙන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේ අංකයට WhatsApp පණිවිඩයක් දාලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න.